යාළුවනේ අද අපි යන්නේ මීට අවුරුදු 2000කට කලින් එක මොහොතකින් මුළු ලෝකයටම නැතිවුණු අබිරහස් නගරයක් බලන්න. මේක තියෙන්නේ ඉතාලියේ වෙසුපියස් කියන ගිනිකන්ද පාමුල. ඒ තමයි හැමෝම දන්න පොම්පෙයි නගරය. ක්‍රිස්තු වර්ෂ 79 දී මේ වෙසුපියස් ගිනිකන්ද එක පාරටම පුපුරලා ගියා. ඒකින් ආපු අලුයි ලාවයි මුළු නගරයම වැහුවා විතරක් නෙවෙයි අඩි 20ක් විතර යටට මේ නගරය මිහිදන් වුණා. ඊට පස්සේ අවුරුදු 1500ක් යනකම් කවුරුත් දැනගෙන හිටියේ නැහැ කිසිම නගරයක් තිබුණා කියලා. අද කාලේ වගේම එදත් පොම්පෙයි වසියන් පාරේ තියෙන බිත්තිවල එක එක දේවල් ලියලා තියෙනවා. දේශපාලන ප්‍රචාරණ, ආදර පණිවිඩ සහ විවිධ විහිළු තහළු පවා මේ බිත්තිවල කොටා තිබුණා. මේවා අදටත් කියවන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඒ කාලේ මිනිස්සුන්ගේ සමාජ ජීවිතය තීරුම් ගන්න මේක හොඳම සාක්ෂියක්. අද අපි මේ නගරයේ ඇවිදිනකොට හරියට කාල යන්ත්‍රයකින් අතීතයට ගියා වගේ දැනෙන්නේ. එදා රෝමවරු පාවිච්චි කරපු ගල් අතුරපු පාරවල්, ඒ කාලේ තිබුණු දියුණු ජලනල පද්ධති, ලස්සන සිතුවම් ඇඳපු ගෙවල් අදටත් ඒ විදියටම තියෙනවා. ඒ වගේම තමයි එදා මිනිස්සු සටන් බලන්න පාවිච්චි කරපු ලොකු ක්‍රීඩාංගනත් අපිට මෙහිදී බලන්න පුළුවන්. පොම්පෙයි කියන්නේ ඒ කාලේ රෝමේ හිටපු සල්ලිකාරයෝ නිවාඩුව ගත කරන්න ආපු ඉතාම දියුණු සහ විනෝදකාමී නගරයක්. නිකම්ම නගරයකට වඩා මේක අද කාලේ රිසෝට් ටවුන් එකක් වගේ. මෙහි සිනමා ශාලා, තියේටර්ස්, ප්‍රසිද්ධ නාන තටාක සහ සුඛෝපභෝගී හෝටල් පවා තිබුණා. දන්නවද? අද කාලේ තියෙන මැක්ඩොනල්ඩ්ස් වගේ ෆාස්ට් ෆුඩ් සංකල්පය එදත් පොම්පෙයි වල තිබුණා. මේවට කිව්වේ තර්මෝපෝලියම් කියලා. පාර අයිනේ තිබුණු මේ කඩවල් වල මැටි මුට්ටි හයි කරපු කවුන්ටර් තිබුණා. ගෙදර උයන්නේ නැති සාමාන්‍ය මිනිස්සු පාරේ යන ගමන් මේ වයින් රහට කෑම අරන් කාලා තියෙනවා. හැබැයි පොම්පෙයි වලදී දකින්න හැමෝම සංවේදී වන දර්ශනයක් තියෙනවා. ඒ තමයි මේ ගිනිකඳු පිපිරීමට අහුවලා මිය ගිය මිනිස්සුන්ගේ රූප. ඒ අය මිය යන වෙලාවේ හිටපු ඉරියව් ඒ විදියටම අලුතට්ටු අස්සේ හැඩතල විදියට ඉතිරි වෙලා තියෙනවා. ඒක දැක්කම අපිට හිතෙනවා සුබාදහම කොතරම් ප්‍රබලද කියලා. ඉතින් එයාලා ඉතිහාසයට ආදරය කරන කෙනෙක් නම් ජීවිතේ එක වතාවක් හරි බලන්න ඕන තැනක් තමයි මේ පොම්පෙයි කියන්නේ. යාළුවනේ දැන් මම ඔයාලව එක්කගෙන යන්නේ පොම්පෙයි නගරයේ තියෙන වඩාත්ම ජනප්‍රිය ඒ වගේම ටිකක් වෙනස්ම තැනකට. මේක තමයි ඒ කාලේ තිබුණු ප්‍රධානම ගණිකා නිවාසය. එහෙමත් නැත්නම් ලූපනාර් කියලා හඳුන්වන ස්ථානය. මේ පින්තූරයේ ඔයාලා දකින බිතු සිතුවම් ඇත්තටම ඒ කාලේ පාවිච්චි කරපු මෙනු එකක් වගේ දෙයක්. මේ වගේ සිතුවම් වලින් නිරූපණය කළේ ඒ ස්ථානයෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවාද කියන එකයි. ඒ කාලේ පොම්පෙයි නගරයට විවිධ රටවලින් වෙළෙන්දෝ සහ සංචාරකයෝ ආපු නිසා
භාෂාව තීරෙන්නේ නැති අයට පවා තමන්ට අවශ්‍යදී තෝරාගන්න මේ සිතුවම් උදව් වුණා. තව විශේෂ දෙයක් තමයි මේ ගොඩනැගිල්ල ඇතුලේ ගලින් හදපු ඇඳන් අදටත් දකින්න තියෙනවා. ඒ කාලේ රෝමවරුන්ගේ සමාජය කොයිතරම් නිදහස්ද සහ විනෝදයට කොයිතරම් තැනක් දුන්නාද කියන එකට මේක හොඳම උදාහරණයක්. වසර 2000කට කලින් මිනිස්සුන්ගේ රහස්‍ය ජීවිතේ කොහොමද ගෙවුනේ කියලා බලන්න අදටත් සංචාරකයෝ මේ ස්ථානයට පෝලිම් ගැහිලා ඉනවා. මේ වගේ තව වීඩියෝ බලන්න අපි channel එක subscribe කරන්න අමතක කරන්න එපා.